Hi guys, ඉතින් කොහොමද? අද පොය දවසේ දන්සල් කන්න යන්න කියලා අපි එළියට බහලා ඉන්නේ. මන් දෙන්න කග්ගාල ඉවරයි. පොඩි වැස්සකුත් තියෙනවා guys. අපි යනවා දන්සල් තියෙන්නේ දන්සල් ඉවර වෙලා ඉතින් කියලා කියන්න අමාරුයි. අද vlog එකෙන් දන්සල් කෑම තමයි ඔය කට්ටියට බලා ගන්න තියෙන්නේ. ඉතින් බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මොනවද කන්නේ කියලා. ඔව් මොනවද කන්නේ කියලා. ඉතින් පාගමනින් තමයි මේ පාරේ යන්නේ ඉන්නේ. හැමදාම වාහන වල යනවා. guys. අද යනවා පයින්. අද පයින් ගිල්ලා දන්සලක් කන්න කියලා තමයි බැලුවේ. මටත් ඉතින් ඒක නම් ගහන්න. බලමු ඉස්සරහට. පිටිපස්සෙන් එනවා. කට්ටිය තව ඊට පිටවසම තව කට්ටියක් එනවා පොඩ්ඩක් ස්ලෝ මෝෂන්. බලමු ඉස්සරහට ගිහලා. ගයිස් ඉස්සරෙන් දන්සල තියෙනවා අඳුරන දෙන්නෙක් ඉන්නවා වෙන්න. එන මොකද ගන්නෙ? ගයිස් ඉස්සරෙන් දන්සල තියෙනවා. ඒකේ තියනවා කියලා තියෙන්නේ බස් සහ ප්‍රයිඩ් රයිස්. දන්සල කියලා ගහලා තියෙනවා. සෑහෙන පිටසක් ඉන්නවා. guys සෑහෙන පිටසක් ඉන්නවා. පාර දෙපැත්තේ වාහන නවත්තලා guys පට්ට වාහන කඩ බරියක් තමයි තියෙන්නේ. guys පට්ට පොලිමත් දිනේ දන්සල වෙන කන්න වෙන්න. guys අපේ සෙට් එක පොලිමට සෙට් වුණා. ළමයා යම්මයි මම නැත්තේ. guys බොම මාරුවෙන් පොලිමට නම් සෙට් වුණා. බට්ටියක් කාලා යන්න කියලා තමයි අයිඩියා. ඔරෙන් අයියා. දෙනකම් කැම දෙනකම් බලාගෙන ඉන්න පොලිම යන්න දාලා. අර අපි පොලිමට විතරේ දැන් තාම යන්නේ නැහැ. මේ RC එකෙන් හැම අවුරුද්දකට සැරයක් ඉතින් මේ දන්සල ඉතින් දෙනවා මෙතන. අයියෝ දන්සල ළඟ ඉන්න guys. guys දැන් නම් පොඩ්ඩක් ළඟයි. දේනේද පොලිම සෑහෙන පට්ට පොලිම තියෙන්නේ guys. ඉස්සරහින් තව සෙට් එකක් ඉන්නවා. guys ඇන්ග්ලේ ඉන්නේ. දැන් අපි ළඟටම guys ඒ දන්සල සාර්ථකව අපි කෑවා දෙන්නත් එක්කම. රසයි කියන්නේ රසයි සුපිරි. අවුරුද්දක් ගානේ හැම පාරම දෙනවා දන්සල. මේ පාරක් දුන්නා. ඉතින් මේ පාරක් කාලයක් නාවා. මේ පාර නම් පොලිම කැමේ නෑ ඉතින් මේ වීඩියෝ එකක් ගන්න බැරුණා. මොකද සෙනග වැඩි එතන. ඊය පාර නම් පොලිම සරටම හිටියා. මේ පාර නම් පොලිම පොඩ්ඩ අඩුයි. අපි දැන් කුරුවිට පැත්තට පාදයාත්‍රාවෙන් යන්න තමයි යන්නේ. බලමු ඉස්සරහට ගිහලා කොහොමද කියලා. ඉස්සරහින් තව දන්සලක් නම් පේනවා guys. මොකද ළඟට ගිහලා තමයි ඉතින් බලන්න. අපි දැන් බත් දන්සලේ ඉඳලා සාමාන්‍යයෙන් කිලෝමීටරයක් විතර පයින් ආවා. දන්සලක් එත ගන්න සෙට් උන්නේ නැහැ. බොරු මානසි දාන්න එපා. අපි දැන් පෙත්තාවිල බෝධිය ගාවට ලං වෙලා තියෙන තාම ඊට 20ක් විතර තියෙන. එතන නම් දන්සලක් තියෙනවා වගේ පේනවා. බලමු දැන් කියලා මොනවද තියෙන්නේ කියලා. කවුද මන්ද වයිකියක් දැන් නම් ඔය කිව්ව නේද? ඔව්. කොයි? කොටා. කොයිද? ඔය ඉතින් ගන්න මම උඩ කතා කරේ. දෙන්නකෝ.
පට්ට වාහන ට්‍රැෆික් එකක් තියෙනවා. ගයිස් අපි දැන් ඉන්නේ පෙත්තාවිල පන්සල ගාව මින්තලයක් යම ගාලා තියෙනවා ගයිස් තේරෙනවද? ඊයේ අදලා විද්‍යෝග අපි ඉන්නේ පෙත්තාවිල පන්සල ගාව දැන්. හැබැයි මෙතන දන්සලක් නෑ මොකද? දන්සල් නෑ දන්සල් ඉල්ලේ. ගයිස් අපිට වෙන්නේ දන්සලක් නැති වුණාට ඉස්සරහින් අයිස්ක්‍රීම් බලන් කට්ටේ එනවා. පේනවා පාරෙන් එහා පැත්තේ. ඒ කියන්නේ ළඟම අයිස්ක්‍රීම් දන්සලක් තියෙනවා කියන එක. අයිස්ක්‍රීම් දන්සලක් තියෙනවා ගයිස්. පාරෙන් එහා පැත්තේ ඉතින් අපිට පැන ගන්න. මොකද? පාර පනින්නද? එන්න යන්න. ඔය අයිස්ක්‍රීම් කන්න දෙන්නේ? අපිට දෙන්නොත් මේ දෙකක් ගන්න බැරිද? අයිස්ක්‍රීම් thank you guys අයිස් අපිට මට හම්බුණා. Oh my god! Wow! Oh my god! එම්බිරිසාවේ ඉතින් අයිස්ක්‍රීම් කනවා. ගයිස් දැන් දන්සල් කාලේ ඉවරයි පෙත්තාවිල බෝධියේ ඉන්නේ. ගයිස් අපි ආවා පෙත්තාවිල පන්සලට දැන් දන්සල් කාලා ඉවරයි කියන්නේ බෑ යන්න එන අමාරු පයින් යන්න බෑ දන්සල් දෙකයි තියෙන බුන්තල් බත් දන්සල් තුන අපේට ගියේ නෑ. මෙතන විවේක කොහොමද කියලා බලන්න පොඩ්ඩක්. guys අපි ආව පෙත්තාවිල පන්සලට. අන්දරේ තමයි ඉන්නේ අදට ඉතින් අපි vlog එක නවත්තනවා. දැන් අපි ගෙදර යනවා. දැන් ওই විදිහේ ඉතින් අද දවස ගත වුණා. අපි රැයට තොරන් බලන් යන්න ගිහින් තානේ නයමොත් ඒකේ වීඩියෝ vlog එකකින් ඔය කට්ටියට දාන්න. අනිවාර්යෙන් channel එක subscribe කරලා අනිවාර්යෙන් subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. එන bell icon එක ඕකලා තියාගන්න කියලා ආදරෙන් මතක් කරනවා. දාන්න වීඩියෝ එක හොඳයි නම් like එකක් ඔය කට්ටිය අදහස් අනිවාර්යෙන් comment එකක් දාන්න. ගිහින් එන්නම් අලුත් වීඩියෝ එකකින්